Hello guys. Hi, good morning. අපිට good morning ඔයාලා වීඩියෝ බලන එක බලන වෙලාවට ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. සුබ දවසක්. සුබ දවසක් වේවා. ඔව්. අපි අද අපි මේ ලස්සන vlog එකක් ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. හරිද? මේ රාදිනිය තම ලස්සන බලාගන්න මේ දවස්වල තමයි මෙහෙට එන්න ඕනේ. ඔව්. තරම අද උදේ ඇවිල්ලා මට පිස්සු හැදුණා. ඇත්තටම ඔයාලා මේ බුද්ධිම ඉගෙන මම්මගේ ජීවිතය ගත්ත හොඳම තීරණයක් මෙහෙට එන එක. ඔව් අනිවාර්යෙන් බලන්න ලස්සන. ආරම ලස්සන. ඔව් ලස්සන ගස් තියෙන මේ මල් ගස්වල මල් පිපිලම වචනෙන් ඉන්නේ හොඳද? අපි වෙන මල්ලිගෙනට ගියා මාළි චුට්ටක් දෙන්නකෝ විනාඩි 5කට ගියා. ලස්සනයි. පදිනකොට ඔව්. අර කහ පාට මල් කහ පාට වලින් දැනට මම මල් වර්ග දෙකක් දැක්කා. හරිද? එකක් මේ ගහේ පිපෙන මල. අනිත් එක ගහේ ගියපු වැලක පිපෙන මල. මේක ගහේ පිපෙන මල. අපි ඒක මේ බලන්න ළමයි ලස්සන. තිබ්බා හරිද? උදේ ලෙක්චර් එක තිබ්බේ නම් මේ ලෙක්චර් එකකුත් නෙමෙයි ලයිබ්‍රරි සිට් එකක් තිබ්බේ. 9 ඉඳන් 9:00 වෙනකන් තිබ්බේ. එනකට 10 විතර වෙනකන් තිබ්බා. දැන් අපිට ආයි ලෙක්චර් එකක් තියෙන 12:00ට. දැන් අපි 12:00 වෙනකන් කරන්න දෙයක් නැහැ. ඇවිදිනවා. අයියෝ අඬ ගහයට ළමයි ටික සෙල්ෆි ගන්න. මමත් යන්නේ ඇදුවේ දැන් ෆොටෝ ගන්න කමන්නේ. අපි ගහකින් ගිහිල්ලා අපිට මේ හිටියට මැත්ස් එක්සෑම් එකකුත් තියෙනවා ළමයි. ඔව් එක්සෑම් එක තියාගෙන අපි මේ ඇවිදින්නේ. අර බලන්න අර ගස් කොච්චර හොඳින් වැටිලා මල් ඒකනේ. ඒක පෙන්නමු අපි. මේ බලන්න මේ ගහ වැටිලා තියෙන්නේ. හරිද? වැටිලා තිබ්බත් මල් පිපිලා. ඇයි මුල මේ පොළොවට සම්බන්ධ වෙලා තියෙන්නේ මැරිලා නැහැනේ ගහ. ඒ නිසා. අනේ එන වැලක පිපෙන මල හරි. ඔය ගහේ නෙමෙයි ඔය මල පිපිලා තියෙන්නේ. වැල අර ගහ වටේට වැලක් ගිහින් දෙන වැලේ පිපෙන මල ඔය. අපි වල වැලේ පිපෙන මල තව පෙන්නන්න ඉස්සරහට. අර රසිනි ගහලා තිබ්බම අර මල් වැල් ඒ මැද්දට ගිහිල්ලා මේ ගහලා තිබ්බා. ලස්සනයි. මේ දවස්වල ඉතින් මේක තමයි පිස්සුව. හොඳද? ඔයාලත් එන්න. අර බලන්න අර හැමතැනම කට්ටිය ෆොටෝ ගන්න. කට්ටිය ෆොටෝස් ගන්න. මමත් ගහනවා අද ඉඳගෙන මම කහපාට ඇඳගෙන ඉන්නවා. කහ පාටින් ගහන්නමයි මේ. ඒකනේ. ලස්සනයි නේ. මල් වැටෙනකොට තවත් ලස්සනයි. උඩින් පැනලා යන්නේ ඉතින් බලන්න මේ අනිත්
ගහ. අනේ පිස්සුව. මේ බලන්න අපේ පසුබිම ලස්සනයිනේ. පසුබිමේ මම ඉන්න නිසා තමයි ලස්සන. අනේ නේ අර මල් මේක පෙන්නනවා. අම්මෝ. මෙතන කොට යනවා. හලෝ ළමයි අපි ෆොටෝ ෂූට් එකක් මෙච්චර වෙලා කරා. අපි පිස්සු හැදෙන. තනිකර පිස්සු හැදිලා තියෙනවා අපන. අපි මේ ෆොටෝ එකක් දාමු නේ අතරමැද එඩිට් එකේ දාමු. අනිවාර්යෙන් අන්තිමට දාන්න කොහොමද අපි ෆොටෝ ෂූට් එක කරේ කියලා. ඇත්තටම මාර සතුටුයි. ඇත්තටම මගේ මන්නම් පින් කරලා තියෙනවා මේක බලන්න. ඇත්තට මාර විදියට මේ හිත සංසුන් වෙනවා මේ පරිසරයේදී. අද මාර රිලැක්ස් හරිද හිතට මාර ෆ්‍රෙෂ් ගතිය අම්බෝ ඒක කියන්න තේරෙන්නේ නැහැ වචන නෑ. තනිකර පිස්සුවා. ඔයගොල්ලෝ ඉතින් අපිට පිස්සු කියලා hina වෙන්න එපා හරි. ඔයාලත් මේකට එන්න මං කියන්නේ. හරිද? ඇවිල්ලා බලන්න මේ ෆීලින් එක විඳින්න. ඒ ෆීලින් එක විඳින්න ඕන නිසා තමයි මම වැඩිපුර මේ වීඩියෝ කරන්න හිතුවේ. කවදා හරි ඉතුරු වෙන්නේ. ඕ අනික මතක සටහනක් කියලා ඉතුරු වෙන්නේ ඕවා තමයි. මේව තමයි. ඔව්. තාම හරියට ඒ කියන්නේ මල් පිපෙන තාම පටන් ගත්ත විතරයි. පටන් ගත්තම මෙහෙමනම් හිතන්නකෝ ඉස්සරහට කොහොමද කියලා. ඇත්තමයි මට නම් කියාගන්න තේරෙන්නේ අද මගේ හිතේ තියෙන සතුට. ඒ වගේ අද මෙයාගේ බෙදත් ඒක. අනේ කවුද බලයි දන්නේ නැහැ බලන අද බලනවා නම් මෙයාගේ විශ් එකක් දාන්න 10 තමයි මෙයාගේ බර්ත්ඩේ එක. අද දාන්න එකක් දාන්න හැපි බර්ත්ඩේ කියලා ඔයාලා කවුද බලයි දන්නේ කමක් නැහැ ඉතින්. ඔව් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. හාද මම මේ අර පොඩ්ඩක් ඔයාලගේ අදහස් දැනගන්න ආසයි මේ. ඔව් ඒ කියන්නේ මෙහෙමයි ඔයාලා කියන්න ඕනේ ඔයාලට දැනන අඩුපාඩු ඒව කියන්න හදා ගන්න ඕනේ ඒවා. තාම අපි ආදුනිකම්. ඔව් තාම පටන් ගත්ත විතරයි. දෙවෙනි බ්ලොග් එකේ කොහෙද? ඔව්. දෙවෙනි බ්ලොග් එක හරියට මේ දැම්මෙත් නේ. ඔව් හරියට තාම පටන් ගත්තේ නෑ. අපි ඔයාලගේ ෆීඩ්බැක් ටිකක් අනිවාර්යෙන් හොඳ වැඩක් කරමු. මට දැන් මේ මල් ටික දැකලා පිස්සු හැදිලා තියෙන්නේ. දැන් මේ තව මල් ගහකට යනවා. එල්ලු පැටව දුවනවා. මේ මල් ගස් වල ළමයි. ඒ කියන්නේ අර ඒක කණිකර කුක් කරලා තියෙන කලින් රිසර්වේෂන් එක දාන්න ඕන අර ඔලොක රෙස්ටෝරන්ට් ෆොටෝ ලොකේෂන් එකම ළමයි පිරිලා පොලි අර බලන්න යන්න. ඔව් එතන ගොඩක් ඉන්නවා. පොලි මේ එයාලා සුදු සාරිනියන් කඳන් ඉන්නේ. අර ලෝ ෆැකල්ටිලා ආර්ට් ෆැකල්ටිලා ළමයි හරි වෙන්නේ. බලන්න මං අද කහපාට මල් එක්ක ෆොටෝ ගහන්න බලන්න මම මෙයාත් මල බලන්න. අපිට එතනට ගියන් පස්සේ මොකද්ද මල කියලා මේ උමායක් හොයාගන්න බැරි වෙනවා. මොන මලද ලස්සන මල මම තමයි ලස්සන. මං දැන් මෙතන අපි දැන් යන්නේ මේ ජිම් එක පාර. ජිම් එකට යන පාර. ඔයාලා ජිම්නේසියම් එක නම් දෙපාරක් තුන් පාරක් මතක ඉඳලා ගොඩක් වෙලාවට බ්ලොග් එකක් කරන් ඊට යනකොට තමයි අපිට මතක් වෙන්නේ එතෙන්ට යනකොට. ඔව්. අපි අම්බෝ ඔන්න බලන්න ළමයි මං දැන් මෙතෙන්ට ගිහිල්ලා පිස්සු නටනවා. මට ඇත්තටම උඩ පෙන මල් ටික කඩන්න හිතෙනවා. මල කඩන්න එපා. හැඩුවත් ඒ විවර වෙන්නේ කොණ්ඩේ කඩා ගන්න. කඩා ගන්න. කොණ්ඩේ ලිහලා කනේ මලකුත් ගහලා ඔන්න ළමයි බලන්න. ඔව්. පිස්සු හැදෙන සාමාන්‍ය දෙයක් කියන්නේ. දැන් ඔයාලට නම් මොකක්ද අයියෝ මල් නම් ඉන්නේ මේක වෙනම වයිබ් එකක්. මෙතෙන්ද දැක්කම අම්මෝ ඕක පොඩ්ඩක් මේගොල්ලෝ හැපතට පෙන්නමු.
ඔයාලා දන්නවද මේ නංගි කෙනෙක් ඇවිල්ලා අපිට ලස්සන මල් දුන්නා මේ තියෙන්නේ. අපි දෙන්නටම දීලා ගියා. අපි දෙන්නට මල් දීලා. අර 12ට වෙන වෙලාව අර එතකොට ඉර උඩ තියෙන්නේ දැන් අර පහුණම් ඔව්. ලස්සනට තියෙන්නේ. මැදින් කෑල්ලක් දාන්න පුළුවන්. හරිද මේ ගහ ඔයාලට පේන්නේ නැහැ. හරිද මේ උඩ තියෙන ගහ? මේකේ තියෙනවා චූටි රතු පාට ගෙඩියක්. නංගි ඔයා බලන්න. අර හරියම බලන්න ලස්සනයි. අර ඔව්. කැමරේකට පේන්නේ නැහැ. ඒ උනාට රතු පාට ගෙඩියක් තියෙනවා. මාර ලස්සනයි. ඒක ඇතුලේ අර චෙරි ගස්ම චෙරි ගෙඩි හැදලා වගේ. චෙරි ගහ. මේ බිම මේ තියෙන්නේ වුණේ. හැගිලා. මේ අපිට දීපු කියුට් මල්. කියුට් මල් නංගිලා දුන්නා. ආසයි. ජීවිතේ මට ෆස්ට් ටයිම් කාගෙන් හරි මලක් ලැබුණේ. එහෙමයි. ඔයාට එහෙමද? ඔව් මට දීලත් නෑ. මටත් මලක් දීලා නෑ මලක් දීලා. මටත් ෆස්ට් ටයිම් හම්බුනේ මේ මල බලන්න මං හරි ආසයි. ඔව් ඒක තමයි. හරිම ආදරණීය. මහානාම කියලා කිව්වා. ඉස්කෝලේ මහානාම කියලා කිව්වා. Thank you. මල් දෙකක්. මල් පේනවද මෙතන? කහමල් දෙකක්. මමයි මලයි. බලන්න කහමල් දෙකක්. ඒතර මම කොළ මලක්ද? එයායිල කොලේ. මලේ කොලේ. මලේ කොලේ. මලේ නටුවද? බයි. එහෙනම් යාළුවනේ. ඌ වැඩක් කරා. ඔව්. මම වීඩියෝ ගේම් අන්තිමට දාන්න. පොටක් දෙකක් ඔයාලට බලන්න. ෆොටෝ ගැහුවා. මල් වැළුවා. කැපුවා. මල් කැඩුවා. මල් කොටුණු කැලෙන්දුවා. දැන් ඉතින් ඒ වැඩ ඉවරයි. ඉවරයි. ඊළඟ ලෙක්චර් එක 12යි ගානකට. 12ට දින්නේ දැන් ඉතින් යනවා. ඔව්. දැන් මම නැහැ කාලා. කාලා දීලා හිමින් සැරේ යනවා ඉතින්. පිළිවෙලට වීඩියෝ එකක් එන්න කරන පළවෙනි වතාව. එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු නේද? එතකන් අපි ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි. බයි බයි.